සම්බුදු සුවඳ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අසිරිමත් සම්බුදු සුවඳ හමා යන මේ තෙමගුල් සතියේ ඔබට දැන් බලාපොරොත්තු වෙන්නේ ලෝකවිදූ කියන උත්තම බුදුගුණේ ගුණ සුවඳ පහදා දෙන්න. සදහවත් පින්වතුනි, ඔබ මම දන්නේ අප ජීවත් වෙන මේ ලෝකෙ ගැන පමණයි. ඒ නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාලා කාම භව හේතුවෙන් කාම ලෝක 11ක් විත මේ සත්වයන් උපත ලබන බව, නිරය සතරකුත් මනුස්ස ලෝකයක් දිව්‍ය ලෝක 6කුත් ඇතුළුව කාම භව හේතුවෙන් ලෝක 11ක උපත ලබනවා. සමාධිය වඩන උත්තම යෝගාවචරයන් රූප භව සකස් කරගෙන බ්‍රහ්ම ලෝක 16ක උපත ලබනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ අරූප භව සකස් කරගත්ත උත්තමයන් වහන්සේලා. මෙසේ ලෝක 31ක් පිළිබඳව උන්වහන්සේ තමන් වහන්සේගේ නුවණින් කිසිදු ගුරු උපදේශයක් රහිතව අවබෝධ කොට වදාලා. ඒ සියලු ලෝක තුල පවතින්නේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ලෝකයක පැවැත්ම කියලත් උන්වහන්සේ අවබෝධ කොට වදාලා. උන්වහන්සේගේ අවබෝධය විස්මිතයි. සදහවත් පින්වතුනි, ඔබ මම සරණ ගිය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ අනන්ත සම්බුදු ගුණයට මේ අසිරිමත් තෙමගුලේ අපගේ ආදර ගෞරවය නමස්කාරයම සිද්ධ වේවා.